මෙන්න මේ වගේ ප්ලීටඩ් ස්කර්ට් එකක්. ප්ලීට්ස් තියලා මහපු ස්කර්ට් එකක් අද අපි ඉගෙන ගන්න හදන්නේ. මේකට අපි ඉනවට උදාහරණයක් විදියට අඟල් 28ක් කියලා හිතමු. ස්කර්ට් එකේ උස ඔයා කැමති ප්‍රමාණයක් ගන්න. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මෙෂර්මන්ට්ස් දෙකයි, ඉනවටයි සාය උසයි. ඊළඟට රෙද්ද දිග ප්‍රමාණය අපිට අවශ්‍ය වෙනවනේ. මේ විදිහට ප්ලීට්ස් දාලා මහලා තියෙන ස්කර්ට් එකට රෙද්ද කොච්චර ප්‍රමාණයක්ද ගන්න කියලා බලමු එහෙනම්. අපි මුලින්ම මේ ස්කර්ට් එකේ ඉනවට කොච්චරක්ද කියලා බලමු. මේ සායේ ඉනවට තියෙනවා අඟල් 28ක්. එතකොට රෙදි කෑල්ලේ මේ හරහට ප්‍රමාණය අපි කොච්චරක්ද කියලා මේ ස්කර්ට් එක මහන්න බැලුවොත් ඉනවට 28 දෙකෙන් බෙදන්න 14යි. ඒ වගේ තුන් ගුණයක් ගන්න. 14 ඒවා තුනක් කියන්නේ අඟල් 42යි. ඒකට එකතු කරන්න තව මැහුම් වාසි අඟලක්. එතකොට අපිට සම්පූර්ණ රෙද්ද දිග ප්‍රමාණය වෙන්න ඕනේ අඟල් 43ක රෙදි කෑල්ලක් ගන්න. හරියටම අඟල් 43ක් අවශ්‍ය වෙනවා. එතකොට අපි වැඩි ටික රෙද්දෙන් කපලා දානවා. ඊට පස්සේ මේ ස්කර්ට් එකේ උස ඔයාට අවශ්‍ය ස්කර්ට් එකේ උස. ඔයාගේ සායේ උස 18යිද 20යිද ඒකට එකතු කරන්න වාටියට ටිකක් පල්ල වාටියක් මැහුවහම තමයි ප්ලීටඩ් ස්කර්ට් එක ලස්සන. හොඳට බරට ප්ලීට් එක හිටින්නේ. ඒ නිසා වාටියට ඔයා අඟල් 2.5ක් තියන්න. ඉනට ෆේසින් එකක් දාන්නත් පුළුවන්, බෑන්ඩ් එකක් අල්ලන්නත් පුළුවන්. ෆේසින් එකක් දානවා නම් මැහුම් වාසි භාගයක් තියන්න. එතකොට ස්කර්ට් එකේ සම්පූර්ණ උසට අඟල් 3ක් මැහුම් වාසි සහ වාටියට එකතු කරා නම් හරි. සාය උස 20 නම් ඔයා අඟල් 23ක් ගන්න. එතකොට සායේ දිග ප්‍රමාණය මේ පැත්තට ප්‍රමාණය හරහට ප්‍රමාණය ඒක ගන්න ඉනවට දෙකෙන් බෙදලා එන උත්තරේ 3ෙන් වැඩි කරලා අඟලක් එකතු කරලා. දැන් එහෙනම් අපි ප්ලීට් එක ලකුණු කරන්නේ කොහොමද කියලා බලමු. දැන් මේකේ මෙහෙම දෙයක් තියෙනවා. මේ මං මහලා තියෙන ස්කර්ට් එකේ දිගටම ප්ලීට් කරගෙන ගිහින් නැහැ. මේ බලන්න. මේ මං මහලා තියෙන ස්කර්ට් එකේ මුලින් අඟල් 2යි අගිස්සෙන් අඟල් 2යි ප්ලීට් එකක් තියලා මැද ටික තමයි අඟල ප්ලීට් කරලා තියෙන්නේ. එහෙනම් අපි කරන්නේ මුලින්ම මැහුම් වාසි අඟල් භාගය අතාරිනවා. ඊළඟට අඟල් 2 ඒවා 3ක් ලකුණු කරන්න. අඟල් 2 ප්ලීට් එකක් තියන්න ඒ වගේ 3 ගුණයක් යනවා. ඊළඟට ඔයා අඟල මාක් කරගෙන යන්න. ඔයාට හරියටම ඊළඟට මාක් කරන්න වෙන්නේ අඟල ගන්න. අවසාන හරියට එනකොට කෙළවරෙනුත් අඟල් භාගයක් අතෑරලා ඊට පස්සේ අඟල් 2ව 3ක් ලකුණු කරන්න. දෙපැත්තට ඒ ප්ලීට් එක එන්න එපා. එතකොට දිගටම දැන් ඊළඟට අඟල ගානේ තමයි ලකුණු වෙගෙන යන්නේ. අපිට හරියටම එතකොට ලකුණු වුණා. හරියටම ලකුණු වුණා. කෙළවරට අඟල් 2ව 3ක් තියෙනවා. දැන් එහෙනම් අපි මේක ප්ලීට් කරන විදිය බලමු. දැන් මුලින්ම කරන්නේ මේකේ ප්ලීට් එක මෙතනින් අපි අඟල් භාගෙ මෝට්ටු කරනවා. පළවෙනියටම මේ අඟල් දෙකෙන් අඟල් භාගය අතෑරලා අඟල් 2 අරගෙන මෙතනට තියනවා. මෙතනට තියලා පින් එකක් ගන්න. ඊට පස්සේ ඊළඟ අඟලේ ඉඳන් මෙතනට වෙන්න ඊළඟ ප්ලීට් එක මෙහෙම තියනවා. ඊළඟ ප්ලීට් එකත් මෙතනින්
ගාන්ට මෙතනට හිටින්න තියෙනවා. ඔය විදියට මුලින්ම අඟල් 2යි ඊට පස්සේ අපි අඟල ප්ලීට් කරගෙන යනවා. දැන් ඊළඟට අපි අර ප්ලීට්ස් ටික මාක් කරගත්තට පස්සේ මෙතනින් සාමාන්‍යයෙන් ඔයාලට අඟල් 4ක් 5ක් විතර පහළට මේක මෙතන අයිනෙන් ටැග් කරන්න පුළුවන්. ඊට පස්සේ සයිඩ් එකට එක පැත්තකට සිප් එකක් අල්ලන්න. ඉනට ඔයාලට පුළුවන් බෑන්ඩ් එකක් දාන්න. එහෙම නැත්නම් ෆේසින් එකක් දාන්න. එන්න මේ විදියට මේ ප්ලීටඩ් ස්කර්ට් එක ඔයාලට පුළුවන් සම්පූර්ණයෙන් නිම කරගන්න. වෙළඳපොලේ මෙන්න මේ වගේ ස්කර්ට් එකක් ගොඩක් මිල අධිකයි. ඉතින් පුංචි රෙදි ප්‍රමාණයයි අපිට යන්නේ ස්කර්ට් එක උස වගේ දෙගුණයක්. ඉතින් රෙදි කෑල්ලක් අරගෙන මං කියලා දීපු විදියට ලස්සන ප්ලීටඩ් ස්කර්ට් එකක් මහගන්න. ඉතින් මම දිල්මිදි සිල්වා අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ බලන්න එනවා. පරිස්සමෙන් ඉන්න සුබ දවසක්.